Samantha Karana. යම් යම් කැබිනට් සංශෝධන සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර සංශෝධනවල ප්‍රතිඵලයක් ලෙස අද මම මේ දිනේ නියෝජ්‍ය ජනමාධ්‍ය අමාත්‍යවරිය ලෙස වැඩබාර ගන්නවා. ඒක ගෞරවයක්. ඒ වගේම මම හිතන්නේ අපිට මේ ලබා දීලා තියෙන අපි කණ්ඩායමක් ලෙස වැඩ කරගෙන යනකොට දීපු විශේෂ වගකීමක් කියලත් මම විශ්වාස කරනවා. ඉතින් පළවෙනියෙන්ම කියන්න ඕනේ අපි මේ වැඩ කරන ඉලක්කයක් තියෙනවා අපේ. අපි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියේ දීපු පොරොන්දු මාලාවක් තියෙනවා. පසුගිය අවුරුද්දේ මාස 12ක කාලය ඇතුළත අපි මේ පොරොන්දු වලින් විශාල ප්‍රමාණයක් වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා. සමහර ඒවා අපිට සම්පූර්ණ කරගෙන තියෙනවා කෙටි කාලින දේවල්. හැබැයි ගොඩක් දේවල් අපිට කරන්නත් ඉස්සරහට තියෙනවා. ඉතින් ඒවායේ වැඩ කාර්යක්ෂමව ඉක්මනින් කරගන්න අවශ්‍ය යම් යම් තීන්දුව විශාල ප්‍රමාණයක් තියෙනවා ගන්න. ඉතින් ජනමාධ්‍ය අමාත්‍යාංශය ගත්තොත් අපි හිතනවා ඒක ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන කේන්ද්‍රීය අමාත්‍යාංශයක්. මොකද අපේ දේශපාලන ප්‍රතිපත්තිය ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණය එළියට පිළිබිඹු වෙන දේශීය සහ විදේශීය ලෝකයටත් පිළිබිඹු වෙන වැදගත්ම කැඩපත තමයි ජනමාධ්‍ය කියන්නේ. අපේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තිය ගත්තොත් ඒකේ අපි යහපත් ජනමාධ්‍ය කර්මාන්තයක් සහ සමබර තොරතුරු සමාජයක් කියලා තමයි අපේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි ඒක අනුව අපේ වැඩ ඉලක්ක ගණනාවක් තියෙනවා, ප්‍රතිපත්ති තියෙනවා ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ සඳහා මේ වගකීම් බාර අරගෙන ඉදිරියට අමාත්‍යාංශයේ වැඩ කටයුතු කාර්යක්ෂමව හොඳින් කරගෙන යාම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි හිතනවා අපිට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා මේ කාලේ හොඳ වගකීම් සහගත ජනමාධ්‍යකරණයක් ලංකාවේ ඇති කිරීමත්